ඔහත් සෑහෙන වතාවක් එකම දේ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් කරපු දේ සෑහෙන වතාවක් චෙක් කරන කෙනෙක්ද? එහෙනම් ඔයාට OCDද? මිනිස්සු සෑහෙන ස්ට්‍රෙස් වෙලා ඉන්න ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් OCD කියන්නේ මොකක්ද? OCD කියන්නේ ඔයා රිපීටඩ්ලි ඇක්ෂන් එකක් කරනවා නම් හරි ඒ ඇක්ෂන් එක ගැන worry වෙවි ඒක නැවත නැවත චෙක් කරනවා නම්. දැන් මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනා බය වෙලා ඇති. නමුත් ඔයා ගෙදරින් එළියට යද්දි දොර ඩබල් චෙක් කරා කියලා ඔයාට OCD නෑ. ඒ වගේම ගෑස් එක දෙපාරක් චෙක් කරා කියලාත් ඔයාට OCD නෑ. ඔයාට OCD තියෙනවද කියලා මට කියන්න පුළුවන් පොයින්ට්ස් ටික කිව්වොත් එහෙම මම මේ කලින් කිව්ව ටික ඔයා ත්‍රිබල් හරි ඊට වැඩි ගාණක් චෙක් කරනවා නම් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලස්සන්ට ඉන්න එක, පිරිසිදු ඉන්න එක සහ ආරක්ෂාව ගැන හිතන එක OCD නෙමෙයි. OCD කියන්නේ මොකද්ද කියලා සරලවම කිව්වොත් එහෙම ඔයාගේ මනසව පාලනයට ගැනීමෙන් නැතිවෙන බයත් එක්ක ඇතිවෙන ස්ට්‍රෙස් එක හින්දා ඔයා රිපීටඩ්ලි මොකක් හරි දෙයක් සිදු කිරීම. මං ගාව තියෙනවා good news එකක්. ඔයා මේකට සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට ගිහින් හරි තෙරපිස්ට් කෙනෙක් ගාවට ගිහින් හරි ඒගොල්ලන්ට කන්සල්ටේෂන් එකකින් මෙඩිසින් අරගෙන හරි ඔයාට මේක විසඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා තාමත් මම ෆලෝ කරලා නැත්නම් අද goodbye. ඔයා දැන් මම ෆලෝ කරලා නම් ඉන්නේ cheers. ඔයා දැන් ඉන්නේ ගේම් එකේ.